අයිබෝන් අපි නම් අද දවසේ ඇතුළත මම කරන්න ඉඳන් ඉන්නේ 7 අවසර ශ්‍රේණි ඒ වගේම 6 7 8 9 10 11 ශ්‍රේණි වලට තුන්වෙනි වාර විභාගේ තියෙනවා මම හිතන්නේ දැන් දෙසැම්බර් 16 පාසල් පටන් ගත්තට පස්සේ මම ඉඳන් තුන්වෙනි වාර විභාගේ ඒ කට්ටියන්ට තියෙනවා. ඉතින් දැන් පටන් ගන්නේ තුන්වෙනි වාර විභාගෙන් පස්සේ තමයි වසර මේ වෙන්නේ පොඩ්ඩක් ඉතින් අර සම්මත ක්‍රමවේදයට පොඩ්ඩක් දැන් මේ වෙනස්ව තමයි යන්නේ මොකද මේ ගාමතුරු ප්‍රශ්නත් එක්ක. එතකොට 7 වසර හිතුව පළවෙනි වාරය පොඩ්ඩක් මතක් කරන්න ඕනේ කියලා. ඒකට මම පේපර් දෙකක් ලෑස්ති කරලා තියෙනවා. මේ පේපර් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට Google එකේ සර්ච් කරලා මේ පේපර්ස් මේ එහෙම අවශ්‍ය නැහැ. මෙතන ප්‍රශ්නේ කියනවා මේක වයබ පළාත් අදාළ දෙපාර්තමේන්තුව 2018 දීපු එකක්. ඒක නිසා අපිට මේක කරන්න පුළුවන්. එහෙනම් අපි ඉම්මට වැඩේ පටන් ගමුනේ. ආයි ඉතින් පළවෙනි ප්‍රශ්නය ස්තැම් පොරවන්නේ කියලා දීලා තියෙනවා. ස්තැම් පොරවන්නේ කියලා වගුවක් දීලා තියෙනවා සංඛ්‍යාව දෙකෙන් බෙදේ ඊළඟට දීලා තියෙනවා දෙකෙන් බෙදේ පොඩි පොඩ්ඩක් කවුල් ගියා. right දෙකෙන් බෙදේ තුනෙන් බෙදේ හයෙන් බෙදේ කියලා. දෙකෙන් බෙදේ තුනෙන් බෙදේ අනිත් එක හයෙන් බෙදේ කියලා නම දීලා තියෙනවා. right ඊට පස්සේ දැන් සංඛ්‍යාව දීලා තියෙනවා 42 698. 42 698. ඔව් දෙයක් දීලා තමයි අහන්නේ. මෙතන ඔව් කියලා දීලා තියෙනවා. මෙතන ඔව් කියලා දීලා තියෙනවා. මෙතන ඔව් කියලා දීලා තියෙනවා. මෙතන නැත කියලා දීලා තියෙනවා. මේ ස්ථාන දෙක පුරවන තමයි දීලා තියෙන්නේ. දැන් මෙහෙම දැන් මේක කියනකොට ඔය අහන්නේ ඉලක්කම් දාර්ශනික සම්බන්ධවනේ. ඉලක්කම් දාර්ශනික සම්බන්ධව තමයි අහන්නේ. මේ බලන්න. දැන් ඕනම සංඛ්‍යාවක් කියන මොකක් හරි සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා කියලා ඉලක්කම් දාර්ශනික කොහොමද? මම දෙකෙන් බෙදෙන සංඛ්‍යා ටිකක් මේ අහමුල ලෙස ගන්න. 136 394 ඔය ඔක්කොම දෙකෙන් බෙදෙන සංඛ්‍යාවනේ. මේක හිතන්න බලන්න ලේසි විදිහට තියෙනවා. මේ අග සංඛ්‍යාව බිඳුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා නම් මේ සංඛ්‍යාව අනිවාර්යෙන් දෙකෙන් බෙදෙනවා. නැත්තම් අපිට පුළුවන් බලන්න මේක ඉලක්කම් දාර්ශනික කොහොමද ගන්න 2යි. මේකේ 1 ධන 2 3යි. දැන් බලන්න එහෙම ගන්න පුළුවන්ද? මෙතන හම්බ වෙන ඉලක්කේ සංඛ්‍යාව. මෙතනින් හම්බ වෙන ඔත්තේ සංඛ්‍යාව ඉලක්කම් දාර්ශනික. මෙතන බලන්න 1 ධන 3 ධන 6. එතනින් එනවා කීයද? 4යි 10යි. මෙතනින් අපි ගමුකෝ නිකන් ගානයක් විදියට මෙතනින් එන බලන්න 3 4 7යි 7 4යි 11. ඒතර අපිට එහෙම ගන්න බෑ. බලන්න ඉලක්කම් දාර්ශනිකය දෙක ඉලක්කේවත් තියෙනවා ඔත්තේවත් තියෙනවා. ඒ වුණත් ඒක දෙකෙන් බෙදෙනවනේ. ඒක එහෙම ගන්න බෑ. පොදුමක මේ මං කියන්නේ. මේ ඕන සංඛ්‍යාවක මේ අවසාන සංඛ්‍යාව බලන්න මේ බිඳුව හෝ ඉලක්කේ සංඛ්‍යාව දෙක. බිඳුව හෝ දවල් ඉලක්කේ සංඛ්‍යාව දන්නවනේ 2 4 6 8 10 ඔහොම අනේව තියෙනවනේ. ඕන ඉලක්කේ සංඛ්‍යාව. දැන් මේ 10 හිතන්න ඕනෙත් නැහැ. ඔන්න ඔය සංඛ්‍යා ටික බලන්න මුල් ටික. 2 4 6 8 වගේ සහ බිඳුවක් තියෙන බලන්න අගට මේ සංඛ්‍යාව ඕන සංඛ්‍යාව අගට බිඳුව හරි 2 හරි 4 හරි 6 හරි 8 හරි තියෙනවා නම් ওই සංඛ්‍යාව දෙකෙන් බෙද. එහෙම හිතලා අපිට පුළුවන් මේ 42 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදලා එක ගන්න. මේකට අපිට දාන්න පුළුවන්. ඔව්. මේක දාන්න පුළුවන්. ඔව්. දෙකෙන් බෙදලා. 690ට කියනකොට ඔව් ඒකේ බලන්න අග සංඛ්‍යාව 8යි තියෙන්නේ. මේ සංඛ්‍යාව පහෙන් එක සංඛ්‍යාවක් තියෙන්නේ දිරට්ටේ සංඛ්‍යාවක්. ඒ සායක දෙකෙන් බෙදෙනවා තමයි ඒක දීලා තියෙන්නේ. දැන් මොන තුනෙන් බෙදෙන කතාව. තුනෙන් බෙදෙනකොට මනු එකක් තියෙනවා. තුනෙන් බෙදෙනකොට පොඩි රටාවක් තියෙනවා. ඒ තමයි ඉලක්කම් දාර්ශනිකය තුනෙන් බෙදෙනවා නම් අනිවාර්යයෙන්ම සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. දැන් බලන්න 4යි 42 ඉලක්කම් දාර්ශනිකය 4 ධන 2 6යිනේ. මේ 6 කියන සංඛ්‍යාව තුනෙන් බෙදෙනවා. 6 කියන සංඛ්‍යාව තුනෙන් බෙදෙනවනේ. ඒ වගේ බලන්න මේ 698 කියන සංඛ්‍යා ඉලක්කම් දාර්ශනිකය වෙන්නේ මොකද්ද? 9 6 15යි. 15ට 23යි. දාපු මේක 2 ධන 3 ගන්න උතර මොකක්ද ඉන්නේ 5යි. ඒක 9 6 15 15ට 23යි. ඒක ආපු නැවත වරක් එකතු කරන ධන ඉලක්ක දශම නැටි. 2 ධන 3 5. 5 කියන්නේ 3 වෙන සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් කවදාවත් මේක 3ෙන් බෙදෙනවද නැහැ. එහෙනම් අපි මෙතනට දානවා නැත කියලා. නැත කියලා දානවා. මෙතන අපි දානවා නැත. දැන් මෙතන මේ 6න් බෙදෙන එක නම් දෙකම දීලා තියෙනවා. දැන් පමණක් කරනවා 9න් බෙදෙන වගේ කතන්දර.
මේ 9න් බෙදෙන නියම රටාවක් තියෙනවා. ඒ තමයි. දැන් අපි 9න් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා 9 18 26 36 45 කොහොම තියෙනවනේ. එතකොට බලන්න මේක ඉලක්කම් දර්ශක 9යි. ඉලක්කම් දර්ශකයන් ඉලක්කම් දර්ශකය 9යි. මේකේ බලන්න ඒකෙත් 9යි. මේකෙත් 9යි. මේකෙත් 9යි. අර බලන්න ඉලක්කම් දර්ශකය යම්කිසි සංඛ්‍යාවක 9 වෙනවනම් ඒ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම 9න් බෙදෙනවා. අන්න ඒ වගේ පොඩි රටාවල් තියෙනවා. ඔක තමයි පළවෙනි ප්‍රශ්නේ විතර දීලා තියෙන්නේ. අපි ළඟ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මෙහෙම. පැතුම්ගේ උපන්දිනය 2010 4/17. හොඳයි. දැන් ඒතර මම නිකන් මෙහෙම ලියනවා. අවුරුදු මාස දින. හරි. උපන්දිනය 2010 4/14 ඔහුගේ වයස දැන් 2018 3/2 දිනට මේ වයස තමයි අපෙන් අහන්නේ. එහෙනම් හොඳම වැඩේ මොකද්ද? 2018 එහෙම උඩින් ලියා ගන්න. 2018 3/2. එතකොට මෙයා බර්ත්ඩේ එක තිබිලා තියෙන කවද 2010 4/17 කොහොමද තිබිලා තියෙන්නේ? ඉතින් ඔකෙන් ඔක අඩු කරා නම් මෙයාගේ දැන් වයස හොයාගන්න පුළුවන්. හරිම පහසුයි. ඉතින් 2/17ක් අඩු කරන්නද? 2/17ක් අඩු කරන්න බැරි නම් මෙහෙන් එකක් ගේනවා. එතන මෙතන දෙක වෙනවා. මෙතන දෙක වෙලා මෙහෙන් එන්නේ එකක් විතර කීයද? මාසයට දින 30යි. අපි 30ක් සලකලා දැන් 30 මේ දෙකට එකතු කරලා දැන් ඕන 32ක් එතන තියෙනවා. මම 32න් 17ක් අඩු කරනවා. 32න් 17ක් අඩු කරාම කීයක් වෙනවද? 27යි 15ක් එනවා. 15. මෙතනින් එනවා 15ක්. දැන් මෙතන තියෙන දෙක. දෙකෙන් 4ක් අඩු කරන්නත් බැ මාර වෙන්න. මෙතනින් එකක් ගියොත් දැන් මෙතන තියෙන්නේ 7 තමයි වෙනස් වෙන්නේ. දැන් වෙලා මෙතන තියෙන්නේ 2018 මම ඒක ඕන මේක සංඛ්‍යාවක දැන් 2017 උඩින් යන්නේ. ඒක ඉලක්කමක් අඩු වෙනවා. 2018න් එකක් ගියාම 2017යි. බට් වල හිතන දැන් මෙතනින් එකක් ආවට අවුරුද්දක් නෙන්නේ. දැන් අවුරුද්දට මාස 12ක් තියෙනවා. එතකොට ඒ 12යි මෙතන මේ තිබ්බ දෙකයි එකතු වෙලා 14ක් වෙනවා. දැන් 14න් අඩු කරනවා 4ක්. 14න් 4ක් අඩු කරාම කියන 10යි. ඔන්න මෙතනින් එනවා 10යි. දැන් මොන සාමාන්‍ය විදිහට මෙතනින් අපිට අඩු කරන්න පුළුවන්. ඉතින් මෙතන අඩු කරාම කීයද එන්නේ 7යි. 2010න් 2010ක් අඩු කරාම 7යි ඉන්නේ. එතකොට මෙයාගේ වයස කීයද දැන්? අවුරුදු 7යි මාස 10යි දින 15යි. හරිම පහසුයි. අපි ඊළඟට තුන්වෙනි ගාන බලමු. රූප සටහනක් දීලා අපෙන් අහලා තියෙනවා මේ සමාන්තර රේඛා නම් කරන්න කියලා. මොකද සමාන්තර රේඛාවක් කියන්නේ? සමාන්තර රේඛාවක් කියන්නේ යම්කිසි රේඛාවක් වුණොම අදිනවා. මෙහෙම රේඛාවක් අදිනවා. ඒ රේඛාවට ඒ රේඛාවේ පිටින් ඕනම ඒ රේඛාව මත පිටින් ඕනම ලක්ෂයක සිට මේ සමදුරින් ඔන්න වගේ සමදුරින් පින්නාශය. ඒ කියන්නේ මේ රේඛාවත් තියෙන ලක්ෂ ඔක්කොටම සමදුරින් වෙන්නත් ඕන. ඒතකොට ලක්ෂ වලට සමදුරින් පිටින් පතය ඒ පතයක් තියෙනවනේ. දැන් මේ තියෙන්නේ පතය. අපි දන්නවා නියත ලක්ෂයක සමදුරින් යන පතය තමයි මොකද්ද? වෘත්තය. ඒ වගේ යම්කිසි සරල රේඛාවක නියත දුරින් පිහිටන ලක්ෂයක පතය ඒ වගේම සරල රේඛාවක් අපි ඒ වෙලාවට කියනවා සමාන්තර උණයි කියලා. හැමතිස්සම ඒ ලක්ෂයේ ඉඳන් මෙතන ලක්ෂයට සමාන දුරක් තමයි තියෙන්නේ. ලම්බක හොදේ. නැත්නම් කට්ටිය කියන බල මෙහෙම වෙනස් නේද කියලා. එහෙම නේ ලම්බක දුර. හැම වෙලේම ලම්බක දුර තමයි ගන්නේ. ලම්බක දුර හැමතැනම සමාන. හැමතැනම සමාන. නේ ඒක තමයි සමාන්තර රේඛාව. දැන් මේකේ වුණත් මේ පැත්තට තියෙන්නත් පුළුවන්. මේ පැත්තට තියෙන්නත් පුළුවන්. පුළුවන් දෙපැත්තටම තියෙන්න පුළුවන්. සමාන්තර රේඛා යුගලයක් දෙපැත්තෙම තියෙන්න පුළුවන්. ඕනම රේඛාවක්. මේ රූපසන දීලා තියෙන්නේ කොහොමද? මේකේ දීලා තියෙන්නේ මෙහෙම. ඔන්න ඔහම රේඛාවක් ඇදලා ඔහොම ඇදලා මෙහෙම ඇදලා ආපොන්න ඔහම රේඛාවක් ඇදලා තියෙනවා. ඇදලා මේක සමාන්තරයි කියලා මේක දීලා තියෙනවා. මේක B මේක A මේක C කියලා දීලා තියෙනවා. මේක D මේක E කියලා දීලා තියෙනවා. අපෙන් අහන මෙතනින් මේ සමාන්තර රේඛා නම් කරන්න කියලා. ඉතින් සමාන්තර රේඛා යුගලය මොකද්ද මෙතන තියෙන්නේ? හරි පහසුයි මොකද්ද? සමාන්තර රේඛා යුගලය වෙන්නේ මේ AB රේඛාවයි මෙතන අනික මේ සංකේතය දීලා තියෙන්නේ. මේකෙන් තමයි අපි අඳුරගන්න මේක සමාන්තරද නැද්ද කියලා. ඉතින් මේක මෙතන දීපුම නිසා මේක උත්තරේ වෙන්න ඕනේ AB සහ DE. AB සහ DE සරල රේඛා තමයි සමාන්තර වෙන්නේ. ඒක අහලා තියෙන එක. දන්නේ නැත්නම් ලියා ගන්න මොකද්ද සමාන්තර රේඛා යුගලයක් න සමාන්තර රේඛාවක් කියන්නේ මොකද්ද? යම්කිසි සරල රේඛාවක මත පිහිටන ලක්ෂ සියල්ලටම ලම්බක දුරින් නියත ලම්බක දුරකින් පිහිටන රේඛාවක් පිහිටන පතයක් යන්දොත් අනේ පතය අනිවාර්ය සරල රේඛාවක් වෙනවා. ඒ සරල රේඛාව අර කලින් කියපු සරල රේඛාවට සමාන්තර වෙනවා කියලා අපි කියනවා.
ඔන්න ඔක තමයි සමාන්තර රේඛා කතන්දරේ. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මේ කෝණ පිළිබඳව ඔබගේ දැනුම භාවිතා කර හිස්තැන් පුරවන්න කියලා කියනවා. ඔබ දන්න කෝණ මොනවාද? නෑ අපි දන්නෝනේ. අපි දන්න එකක් තමයි සුළු කෝණ. එකක් තමයි සුළු කෝණ. අනිත් එක මොකද්ද? දැන් සුළු කෝණ කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණනේ. බිඳුවත් අංශක බිඳුවත් අංශක 90ත් අතර කෝණ තමයි සුළු කෝණ කියලා කියන්නේ. මම ඔන්න ඔහම ලියන. අංශක 90ත් අතර කෝණ සුළු කෝණ කියලා. අංශක බිඳුවත් අංශක 90ත් අතර කෝණ. අංශක දාන්න. ඊළඟට තියෙන පමණක් ඒවා ඍජු කෝණ. ඍජු කෝණ. ඍජු කෝණ. ඍජු කෝණ කියන්නේ මොකක්ද? අංශක 90 කෝණ වලට අපි කියනවා ඍජු කෝණ කියලා. අපි අංශක 90 කියලා පෙන්නන්නේ කොහොමද? කොහොමද? ඔය වගේ මේ සමදර සැඩයක් වගේ අපි දානවා. ඒතකොට ඍජු කෝණ කියලා වෙන්නේ. අංශක 90 කෝණ. අංශක 90 කෝණ තමයි ඍජු කෝණ කියලා කියන්නේ. ඒතර මහා කෝණ කියලා හිතුවත් අපි ඉගෙන ගන්නවා. මහා කෝණ. ඔන්න වගේ. මේ කෝණේ තියෙන නමුත් දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මේක අංශක 90ට වඩා වැඩි, 180ට වඩා වැඩි. අඩුයි. ඒ වගේ කෝණ වලට අපි කියනවා මහා කෝණ කියලා. එතකොට පමණක් කියලා තියෙනවා මෙහෙම කෝණ. ඔන්න ඔහොම. ඕන්න ඔය වගේ කෝණ තියෙනවා මේ තීට. ඒක මොකද්ද? අංශක 180ට වඩා වැඩි කෝණ. අංශක 180ට වඩා වැඩි කෝණ වලට කියනවා අපි පරාවර්ත කෝණ කියලා. පරාවර්ත කෝණ. ওই කෝණ තමයි වල දන්නේ. එතන මෙතන අහලා තියෙන්නේ මේ අපිට පොඩි වෙනස් විදිහකට දීලා තියෙනවා. මෙතන දීලා තියෙන්නේ මෙහෙමයි. ඔන්න මේ ටික ලියා ගන්න නැත්තම්. right. මෙතන දීලා තියෙන්නේ මෙහෙම. මෙතන දීලා තියෙනවා මේ සුළු කෝණ ධන මෙතන හිස්තනක් දීලා තියෙනවා. මම මේක හිස්තනක් කියලා දාන්නේ. මෙතන හිස්තනක් දීලා ඒක සමාන කරලා තියෙන මහා කෝණයක්. මහා කෝණ. මම මේ කෝණ තමයි මම මෙහෙම ලියන්නේ. මේ දෙකම එකයි. අත් වශයෙන්ම කිව්ව සුළු කෝණ දෙකක් එකතු වෙලා මහා කෝණයක් හැදෙන්න. මෙතන හිස්තැන් පුරවන්නේ කියන්නේ තියෙන්නේ. ඒ මට මෙහෙම කියන්න පුළුවන්. දැන් මෙහෙම දැන් සුළු කෝණ දෙක දැන් ළමයෙක් මෙතන දැම්ම සුළු කෝණ කියලා මම ඒක අනුමත කරන්නේ. මොකද අපි හිතමු අංශක 15 කෝණයකුයි එකට එකතු කරලා තාපු අංශක 21 කෝණයකුයි කියලා මේක මහා කෝණයක් වෙන්නේ. ඒක හැම අවස්ථාවකටම උචිත වෙන්නේ නැහැ. පමණක් කියලාට හිතන්න පුළුවන් අංශක 30යි අංශක 75යි ගත්තම මේක මහා කෝණයක් නේද කියලා. ඔය එහෙම හිතන්න පුළුවන්. ඒක හැම අවස්ථාවකටම උචිත නැහැ නේද? මේ වගේම උචිත නැහැ නේ සුළු කෝණ. එන හැම අවස්ථාවකම උචිත වෙන විදිහට මට කියන්න පුළුවන්. අංශක 90 කෝණයක් එක්ක සුළු කෝණයක් එකතු වුණොත් අනිවාර්යයෙන්ම මහා කෝණයක් වෙන්නේ. එහෙනම් මම මෙතන උත්තරයට දානවා සුළු කෝණ කියලා නෙවෙයි මහා කෝණ මේ ඍජු කෝණයක් කියලා. අනේ මෙතන මම ලියනවා ඍජු කෝණ. එතකොට අය ලොවෙත් කියන ඕනම අවස්ථාවල වැඩේ ඇති. දැන් ඊළඟ එකදී විතර මෙතන මෙහෙම හිස්තනක් දීලා මෙතන දීලා තියෙන ඍජු කෝණ කියලා equal සමාන කරලා සරල කෝණයක් කියලා තියෙනවා. මට සරල කෝණ අතර කියලා දෙන්න බැරි වුණා. සරල කෝණයක් කියන්නේ මොකක්ද? සරල කෝණයක් කියන හරියටම අංශක 180 කෝණයක් කියන කෝණයකට කියන්නේ. ඒක තමයි සරල කෝණයක් කියලා කියන්නේ. ඍජු කෝණ කියන්නේ අංශක 90 කෝණ. සරල කෝණ කියන්නේ අංශක 180 කෝණ. එහෙනම් මෙතන අංශක 180ක් හදන්න එපා. එහෙනම් මෙතන අංශක 90ක් තියෙනවා. ඍජු කෝණ කියන අංශක 90කට තව අංශක 90ක් එපා 180 හදන්න. එහෙනම් මොකක්ද එතන උත්තරේ එනවා ඍජු කෝණ. මෙතන ඉන්නත් ඕන ඍජු කෝණම තමයි. ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන දර්ශක. ඊළඟ ප්‍රශ්නේ තියෙන දර්ශක. දර්ශක ගැන මොනවද දන්නේ? දර්ශක ගැන අපි දර්ශක මොනවද දන්නේ? මෙතන දැන් මේ ගාණ දීලා තියෙන මේමයි. A ගුණ කිරීම A ඒ වගේම B ගුණ කිරීම B ගුණ කිරීම B කියන එක තුන් පාරක් ගුණ වෙලා තියෙනවා. ඉතින් අපෙන් අහන්නේ මොකද්ද මේකේ අහන්නේ දර්ශකාකාරයෙන් දක්වන්න එක තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඕන්න දැන් මෙතන කිසියක් නැහැ කියන්නේ මෙතන එකනේ තියෙන්නේ. මෙතනත් එක තියෙන්නේ මෙතනත් එක මෙතනත් එක. සමාන පාදයක් නම් තියෙන අපි දන්න දර්ශක වලට අනුව මෙහෙම ලියනවනේ. ඔබ ලියුවට පස්සේ අපි මේකට කියන පාදය කියලා. අපි මේකට බේස් එක. මේකට අපි කියන දර්ශකය කියලා. මේක දර්ශකය මේක පාදය. ඉතින් මේකේ පාදයේ සමාන වෙන පාද සමානයවම ලියලා එකක් විදියට මේ දර්ශක ගුණ කරන නීතියක් තියෙනවා. මොකක්ද දර්ශක නීති? ඔයාලා ඉගෙන ගන්න දර්ශක නීති මොනවද දර්ශක නීති? දර්ශක නීති මොනවද දන්නේ? A n ගුණ කිරීම am නම් A n ධන
m වෙනවා. ඒ n බෙදීම an නම් ඒ n අඩු කිරීම m වෙනවා. ඉතින් එතන අන්න මේ මූල ධර්මයට අනුව කියන්න පුළුවන් එක ධන එක ගුණ කිරීම. දැන් මෙතන ඔක්කොම එකතු කරන්නේ මූල විතර පාද වෙනස්නේ. දැන් මේ තුන වෙනම සලකලා කියන්න පුළුවන් එක ධන එක. දැන් ලියන්න පුළුවන් මේ දෙක ගුණ කිරීම b3 අවසාන උත්තරේ ලියනවා a2 b3 a2 b3. පට්ටලේසි පට්ටලිය හදේනම ලේසි. ඊළඟ ප්‍රශ්නයේ පහත රූප සටහනේ දැක්වෙන දීපාංශ සම්මිතික අක්ෂ පදනම් ඇති රූප සටහන් කොටසක් වේ. ඒ සම්පූර්ණ කරන්න කියලා කියනවා. හොඳ. අපි සම්පූර්ණ කරමු. දීපාංශක සමමිතිය. දැන් අපි විනිසුර ගන්නකොට සාමාන්‍ය දීපාංශ සම්මිතිය කියන්නේ. අංග සම්පූර්ණවම සම්මිතික නැහැ. දැන් මගේ මේක ගන්නකොට මේ 10 පොඩ්ඩක් හදයි. ඒතර ඇස්වල අපි ඇලියක් තියෙන සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේම ඇස්වල පොඩි පොඩි කියන්නේ දෙපැත්තම සමාන විදිහට අංග සම්පූර්ණව හැම පිරිනව හරි කලාතුරකින් තමයි තියෙන්නේ. එතකොට මූණින් බලනකොට එතකොට හරියට මේ දැන් මෙහෙම හරියට එහෙම වෙන් කරොත් මේ පැත්තේ සමානව මේ පැත්තේ ත්‍රුකයක් තියෙන පේ වගේ සාමාන්‍ය මිනිස්සුලකේ හරි අමාරුයි බලා ගන්න. මොකද ඇහිබෙන් පැත්තේ ගන්නකොට පමණ කට ඇහිබෙම කපල. එහෙම ගන්නත් බැහැ. සර්ව සම නැහැ නේද? දෙපැත්තම කොටස් දෙක සර්ව සම වෙනවා. ඒතර එහෙම ගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් සමචතුරාංශයක් කොහොම ගමු? සමචතුරාංශයක් කොහොම ගත්තම මේකේ තියෙන හරියම කීයක් දීපාංශ සම්මිතික රේඛා? දෙකක්ද තුනක්ද හතරක්ද? හතරක් තියෙනවා. නේ? 1 2 3 4. හතරක් තුන සම්මිතික රේඛා හතරක් තියෙනවා. මෙහෙම නවන්නත් පුළුවන්. මෙහෙම නවන්නත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. දැන් ඍජුකෝණාංශ ගන්නකොට ඕක බෑ. ඍජුකෝණාංශ කියන්නේ දෙකයි. ඒකක් මේක අනිත් එක මේක. දැන් මෙහෙට නවන්න බෑ. ඒ දෙක වටින්නේ. එතන සමචතුරාංශය කීයක් තියෙනවද? සමචතුරාංශය හරියටම හතරක් තියෙනවා. ඒතර ඍජුකෝණාංශය හරියටම තියෙන දෙකයි. එතන ත්‍රිකෝණයක් ගන්නකොට සමපාද ත්‍රිකෝණයක්. ඔය සමපාද කියන ගෑල්ල එන්න ඕන නැත්තම් බෑ. සමපාද ත්‍රිකෝණයක් නම් හරියටම අපිට කීයක් පුළුවන්? 3ක් පුළුවන්. සමපාද ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණේ හරියටම 3ක් තියෙනවා. නිකන් තව වර්තරන් තියෙනවා. වෘත්තය වගේ ගමුද? වෘත්තය වගේ ගන්නකොට කීයක් දීපාංශ සම්මිතික රේඛා තියෙන පුළුවන්? අසීමිත ප්‍රමාණයක් තියෙන පුළුවන්. මම දැන් ලියන වෘත්තය අසීමිතයි. වෘත්තයක අසීමිත ප්‍රමාණයක් තියෙනවනේ. අසීමිත ප්‍රමාණයක් තියෙන ඕන තරම් සම්මිතික රේඛා ගන්න පුළුවන්. දැන් මේ ගානට ආවොත් මේ ගාන ඉන්නේ මෙහිම. මේ ගානේ දීලා තියෙන්නේ ඔන්නම රේඛා දෙකක් කොහොමද පැත්තට දාලා. අනේ මෙතන මේ කොටස කම්ප්ලීට් කරලා තියෙනවා. දැන් මොන වුණත් අපි දන්නවා මේක නිකන් සමචතුරස්‍රයක් වගේ ගමුක සම්මිතික රේඛා දෙකක් තියෙනවා. එහෙනම් අපිට කම්ප්ලීට් කරන්න වෙන්නේ මෙහෙමයි. සම්මිතික රේඛා දෙකකුත් තියෙනවා නම් ඔන්න ඔය වගේ කාර්ය ලස්සනට අද ගන්න ඕන ඔය වගේ රූපයක් තමයි. දැන් මේ වගේ කොටසක් තමයි මේ තුනටම එන්න ඕනේ. දැන් පොඩ්ඩක් මෙතන ලොකුයි වගේ සමානව අද ගන්න. ඔන්න ඔය වගේ අද ගන්න. ඔය වගේ රූපයක් තමයි ඉන්නවා. අපිට දීලා තිබෙන මේ කොටස විතරයි ඉතින් ටික සම්පූර්ණ කරන්න කිව්වා. එතකොට ඔය වගේ එකක් තමයි හරියටම හරි. ඊළඟ එක තියෙනවා අගය සොයන්න. අගය සොයන්න කියලා ගානක් දීලා තියෙනවා. අගය සොයන්න කියලා දීලා තියෙන මොකක්ද ගාන? 5 වරක් 4 ගුණ කරලා එතනින් 4ක් අඩු කරලා තියෙනවා. නෑ මෙහෙමයි දැන් මෙතන 5 වරක් 4 මුලින් බලන්න බෑ. ගුණ කිරීමනේ මුලින් කරන්න ඕනේ. 5 වරක් 4 20යි. 20න් 4ක් අඩු කරාම 16. හරිම ලේසි. හරිම නේද? ඊළඟ තියෙන පාදයක සංඛ්‍යාල කූපෝගු සොයන්න කියලා. අපි දන්න සංඛ්‍යාවක කූපෝගු හොයන විදිහ මොනවද දන්නේ? දැන් අපි උදාහරණයක් ගමු 2 4 6 කියන සංඛ්‍යාවේ කූපෝගු හොයන්න ඕනේ. මොකද කූපෝගු කියන්නේ? කුඩා පොදු ගුණාකාරය. ඒ කියන්නේ මේ සංඛ්‍යා තුනේම පොදුවේ අපිට හමු වන අඩුම ගුණාකාරය වෙන අතර කුඩාම ගුණාකාරය. මේක මට හිතලා කියන්න අපුණ නමුත් හොඳම දේ තමයි මේ වගේ සංඛ්‍යා දෙක කුඩා පොදු ගුණාකාරය වුවොත් මෙහෙම ගන්න මේක දෙකෙන් බෙදන්න. ප්‍රථම සාධක වල අඩුම ප්‍රථම සාධක දෙකනේ. ප්‍රථම සාධකෙන් එකට වැඩි සාධක දෙකක් පමණක් පවතින සංඛ්‍යාන. මේ තුනම දෙකෙන් බෙදන්න පුළුවන්. මෙතන 1යි මෙතන 2යි මෙතන 3යි. ආපහු බලන්න දෙකෙන් බෙදන්න පුළුවන් දෙක බෑ. අවමතර මේ දෙකක්වත් ඒත් බෑ. එහෙනම් මොකද කරන්නේ? ඉතින් අපි වැඩි නවත්තමු. දැන් පමණක් වෙලාවට එකක් නැතුව අනිත් දෙක දෙකෙන් බෙදන්න පුළුවන් අවස්ථාව එනවා. එතකොට ඒක බෙදන්න. අර ඉතුරු එක නම් සාමාන්‍ය විදිහට පහළට ගන්න. තේරුණාද? අනිවාර්යයෙන්. දැන් උදාහරණයකට අපි ගමු 2 4 8 කියන්නේ.
දැන් මෙතන බලන්න මොකද වෙන්නේ කියලා. 2 3ට කියලා අපි ගමු 2 3ට. දැන් මෙතන 3ම බෙදන්න බෑනේ. නමුත් අපිට දෙකෙන් බෙදන්න දෙකක් බෙදන්න පුළුවන්. 2 8යි කියන එක දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකක් කරලා තියෙනවා දෙකෙන් බෙදන්න. අර ඉතිරි එක න සාමාන්‍යයෙන් 5ට ගන්න. දැන් ඊළඟට මොකක් බෑ. එහෙනම් ඊළඟට මොකුත් බැර නම් මේ ඔක්කොම ටික ගුණ කරන්න. එතන මෙතන කූපෝගු මොකක්ද දෙන්නේ? 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 3 ගුණ කිරීම 4. ඒක කියන්නේ දෙවරකේ 2යි දෙවර 3 6යි හවර 4 24යි. ඒක 2 3 8 කියන සංඛ්‍යා තුනම හමු වෙන කුඩාම ගුණාකාරය තමයි 24. දැන් මෙතන කූපෝගු කොහොමද දෙන්නේ? මෙතන කූපෝගු වෙන්නේ 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. එතකොට කියක් වෙන දෙවරකේ 2යි දෙවර 2 4යි 3යි 4 3 12යි. ඔන්න වගේ තමයි කූපෝගු හැ. තේරුණාද මේ? දැන් මේ සංඛ්‍යාව දීපු මේකේ දීලා තියෙන අපිට 32යි 48යි කියන සංඛ්‍යා දෙකේ විතරයි. සංඛ්‍යා දෙකයි දීලා තියෙන්නේ. එහෙනම් බොහොම හොඳ. 32යි 48යි කියන නම ලියා ගත්තා. ප්‍රථමික සාධාරණ ගන්න මේක 2. මේ දෙකම දෙකෙන් බෙදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මෙතන කියනවා 16යි, මෙතන කියනවා 24යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. මෙතන කියනවා 8යි, මෙතන කියනවා 12යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. 4යි, මෙතන එනවා 6යි. ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. 2යි, මෙතන 3. ඔන්න වැඩි. දාපු දෙකෙන් බෙදන්න බෑනේ. ඒ කියන්නේ වැඩේ මෙතනින් නවත්තන්න. නවත්තලා මේ ඔක්කොම දැන් ගුණ කරගෙන යන්න තියෙනවා. ඒක දැන් කූපෝගු වෙනවා කියන්නේ. කූපෝගු දෙකේම ගුණ කරන්න ඕන 4 පාර. ඒ කියන්නේ දෙකේ 4 වෙනි බලයෙන් මම ලියන්න නෙමෙයි දෙකේ 4 වෙනි බලය. ගුණ කිරීම 2 2 2 2 ආපු දෙකක් එනවා ආපු 3. 2 ගුණ කිරීම 3. දෙකේ 5 වෙනි බලයනේ දෙකේ 5 වෙනි දර්ශකය. දෙකේ 5 වෙනි බල දර්ශකය 32යි. 32 වරක් 3 බලන්න. එතකොට එනවා 66ක් නෙවෙයි මොකද 96ක්. 32 වරක් 3 කියන්නේ 96. ඔන්න උත්තරේ. ඇත්තනේ කතාව 32යි 48යි හම්බ වෙන කුඩා පුදු ගුණාකාරය 96 තමයි. ආන්න බෑ. ලියාගන්න. වීඩියෝ නවත්තලා ලියාගන්න. බලන්න යනකොට ඒ ගානක් දෙවිසි. බලන්න යනකොට ඒ ගානක් දෙවිසි. 7 වසරේම අමාරු කරන්නේ 8 වසරේත් නෑ 9ත් නෑ එහෙම තමයි තියෙන්නේ. අපි ළඟට යනවා x සමාන 3 වන විට 2x ඝනයෙහි ඝනයද වර්ගයද දන්න අපි 2x ඝනය කියලා දාමු. 2x ඝනයෙහි උත්තරේ ගන්න කියනවා x සමාන 2 වන විට. sorry 3 වන විට x සමාන 3 වන විට අnder ප්‍රකාශය අගය හොයන්න කියලා කියනවා. පට්ට දේශී ආදේශ කිරීමක් නැති. අපි උඩ මේක විහිදුවා ගමු. 2 ගුණ කිරීම දැන් මම කෝ දර්ශකවල අනුව මෙහෙම ලියන්න පුළුවන් මේකම. ඔන්නෝම ලියන්න පුළුවන්. SK 3 ඔය 3ක් විතර ලියන්න පුළුවන්. දැන් මම ස්ථාර මේ තියෙන තැන් වල 3 ආදේශ කරන් යනවා. 2 ගුණ කිරීම 3 3 මේ x තියෙන තැන් වලට හැමතැනම 3 ආදේශ කරන් ගිහලා තියෙනවා. දෙවරක් 3 6යි 6 3 18යි 18 වරක් 3 54යි 18 වරක් 3 54යි. ඔන්න උත්තරේ. ඒකත් බලන්න යනකොට දෙසි. අපි ළඟට යමු. ඊළඟ ගානට 6 දෙවන සහ තුන්වන ගුණාකාර දෙක ලියන්න කියනවා. පොයික පට්ටම. දැන් අපි දන්නවා 6 ගුණාකාර මොනවද එන්නේ? 6 12 18 24 30 36 ඕම යනවනේ. දැන් මෙතන අහලා තියෙන 6 දෙවන සහ තුන්වෙනි ගුණාකාර. ඉතින් මේ තියෙන දෙවෙනි ගුණාකාරය. මේ තියෙන තුන්වෙනි ගුණාකාරය. දැන් 12 සහ 18 කියලා උත්තර දෙක තමයි එන්න ඕනේ. අපෙන් අහලා තියෙන 6 දෙවෙනි ගුණාකාරය තුන්වෙනි ගුණාකාරය යයි ලියන්න කියලා තමයි කියන්නේ. ඒක උත්තරේ එනවා 12යි 18යි. දැන් හතරවෙනි ගුණාකාර නම් 24යි. පස්වෙනි එක නම් 30යි. හයවරක් පහ කියන එකනේ තියෙන්නේ. ඊළඟ එක. අගය සොයන්න. එතන දීලා තියෙන අගය අක්ෂරීම අගය සොයන්න කියලා දීලා තියෙන්නේ. ඒක දීලා තියෙන්නේ මෙහෙමයි. ඒක දීලා තියෙන්නේ ඍණ 3 ධන 8 කියලා. ඍණ 3 ධන 8. ඒක නම් එන මෙලෙසිය. ඔන්නෝම තමයි දීලා තියෙන්නේ. දැන් අපිට මේකම ඕනනම් කොට ලියා ගන්න පුළුවන්. ඍණ 3 එකතු කිරීම ධන 8 කියලා. ඔන්නෝම ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. 8 කියන එක ධන 8 කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔය දෙකම එකයි. දැන් මොකද වෙන්නේ? දැන් මේ දෙක වෙනස්නේ. දැන් මේ
මේ දෙක කිව්වේ දැන් මේ ඉලක්කමයි මේ සංඛ්‍යා දෙකේ ලකුණු දෙක වෙනස්. ලකුණු දෙක වෙනස් නම් මම කියන්නේ වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරා. 5යි. වැඩි කෙනාගේ ලකුණු දාන්න. මම නම් කියන්නේ මොකද? යම්කි සංඛ්‍යා දෙක දුක කරනකොට ඒ සංඛ්‍යා දෙකේ ලකුණ වෙනස් නම් වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරලා වැඩි කෙනාගේ ලකුණ දාන්න. ඒක තමයි මම උදාහරණ කරන්නේ. හරි ඒක හරි. ඊළඟට තියෙන මේ ශ්‍රී ලංකාව කියන වචනය නම දීලා ශ්‍රී ලංකාව කියන වචනේ දීලා මේ අකුරු කුලකය වෙන් රූප සටහෙන් දක්වන්නේ කියලා. කුලකවල දාන දේවල් මොකක්ද? කුලකයක් අපිට පුළුවන් වචනයකින් විස්තර කරලා කියන්න පුළුවන්. සෙට් එකක් කියලා කියන්නේ කුලකයක. සෙට් එකක්. කුලකයක් කියන එක වචනයෙන් විස්තර කරලා කියන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ උදාහරණෙම ගත්තොත් මට මේකම ලියන්න පුළුවන්. අපි මේව P කියලා අක්ෂරයක් අරගෙන මේක සංගල වරහන් දාලා ශ්‍රී ලංකා යන වචනේ අකුරු ඉංග්‍රීසි අකුරු. ඉංග්‍රීසි මේව ලියන්න ශ්‍රී ලංකා යන වචනේ ඉංග්‍රීසි කැපිටල් අකුරු කියලා ලියන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා යන වචනේ නැත්නම් සිංහලේ ලියන්න පුළුවන්. මේව ලියලා ඊට පස්සේ ලියන්න පුළුවන් ශ්‍රී ලංකාව යන වචනේ. නැත්නම් ශ්‍රී ලංකාව යන වචනේ ඉංග්‍රීසි කැපිටල් අකුරු. ඒතකොට ලියන්න ඕනේ මේ අකුරු ටිකනේ. නැත්නම් ඔයාලට පුළුවන් මේකම අපු මෙතන ලියලා කී අකුරු විස්තර කිරීම එකම ලියන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේක අවයව වශයෙන් ලියන්නත් පුළුවන්. කියන්නේ දැන් මේක අවයවයක් විතර කොහොමද ලියන්නේ? ශ්‍රී ලංකාවේ වචනේ අකුරු කොහොමද ලියන්නේ? S R I L A K විතරයි නවතරක් ඒ දාන්නේ. ඇයි? කුලකවල අපි සමාන අවයව තියෙන්න බෑ මේ කුලක ඇතුලේ. දැන් ඒ අකුරු දෙකක් විතර තියෙනවනේ. ඒතර ඒ අකුරු දෙකම අපි දෙපාරක් ලියන්නේ. එකපාරයි ලියන්නේ. ඊට තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි වෙන් රූප සටහන. ඔය වගේ වෙන් රූප සටහන අපිට ගහන්න පුළුවන්. එතකොට මේ අකුරු ටික අපි මේ ඉලක්කම් ටික ඉලක්කම් නෙමෙයි අක්ෂර ටික අපිට වෙන වෙනම මේ ඔන්න වගේ බීජ වල මෙතන එන අකුරු මම හලරන්නේ. එන අකුරු මෙතන දාන්න. N මෙතන K. ඕම ඉන්නේ. එතන මේ K අකුරක් දාන්න. ඔන්න ඔය වගේ වෙන් රූප සටහන් දක්වන්නත් පුළුවන්. දැන් මේ ගානේ අපෙන් අහලා තියෙන වෙන් රූප සටහන. ඒතර උත්තරය එන්න ඕන මේක. ශ්‍රී ලංකා. ඒ අකුරු නැවත වරක් එන්නේ නැහැ. සාමාන්‍ය ගුලකයක් ඇතුළේ සමානම අවයව දෙකක් තියෙන විදියක්. ඒ කියන්නේ සාමාන්‍ය එකයි අපි ලියන්නේ. අන්න බෑ. ඒකත් හරි. ඒකත් හරි. එතකොට අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නට යන්න. ඊළඟ එකේ තියෙන මෙහෙම. දිග සෙන්ටිමීටර් 15 27 වන කම්බි කූරු දෙකක් භාවිතා කර අපතේ නොවන ලෙස සමාන දෙවිතු ලොකුම කැබලි කපා ගත යුතු ඇත. එම එක් කැබල්ලක දිග සමාන දිගින් යුත් ලොකුම කැබලි පිටින් පට්ට ලේසි. ඉතින් මට පුළුවන් මෙහෙම පොඩ්ඩක් නිකන් ගලව හදාගන්න එකක් 15යිලු. ඕකටම දැන් තව එකක් මම ඇඩ් කරනවා කීයද 27ක. ওই දෙක දැන් එකතු වුණාම කීයක් එනවද? 15යි 27 එකතු කරාම කීයක් එනවද? 7යි 5යි 12 එකක් ඉතුරුයි 4ක් 42 සෙන්ටිමීටර් කියලා එනවා. ඒ සමානව ලොකු කැබලි දෙක නම් මොකද කරන්න ඕනේ? මේ 42 හරියටම සමාන කොටස් දෙකකට බෙදන්න බෑ. දැන් අපි දෙකෙන් බෙදුවා. එතකොට එන 2යි 1යි 2යි බිඳුව. එතකොට 21. එහෙනම් මොකද කීයද දිග? 21යි සෙන්ටිමීටර්. සමාන කැබලි දෙකනේ අහන්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මේක 21ක් වෙන්න ඕනේ. ඒක ලේසි. ඊළඟ ගාන ඊළඟ එක. පාලස්වෙනි 14 වෙනි ගානද මම හිතන්නේ පහළ දැක්වෙන සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා කියනවා. ඒකේ තියෙන්නේ ධන ඍණ තුන සංඛ්‍යා දීලා තියෙන්නේ. හරි. අපි මේක කියමු. මොකද්ද ධන සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද ඍණ සංඛ්‍යාවක් කියන්නේ කියන්නේ. සංඛ්‍යා රේඛාවක් කොහොම ඇඳලා පස්සේ මේ බිඳුව මෙහි ඒ කියන්නේ වම් පැත්තේ තියෙන මේ සංඛ්‍යා තමයි ඍණ සංඛ්‍යා කියලා කියන්නේ. මේ පැත්ත ධන සංඛ්‍යා දකුණු පැත්තේ තියෙන ධන සංඛ්‍යා. ඍණ සංඛ්‍යා කියන්නේ මොකක්ද? ඍණ සංඛ්‍යා කියන්නේ මොකක්ද? ඍණ සංඛ්‍යා කියන්නේ බිඳුවට වඩා කුඩා සංඛ්‍යා. බිඳුවට වඩා අඩු. මම කියන්නේ බිඳුවට වඩා අඩු සංඛ්‍යාවට තමයි ඍණ සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට ධන සංඛ්‍යා කියන්නේ මොකද්ද? ධන සංඛ්‍යා කියලා කියන්නේ දැන් අපිට හිතන්න පුළුවන් බිඳුවට වඩා වැඩි සංඛ්‍යා. ඒව තමයි ධන සංඛ්‍යාව වෙන්නේ. දැන් මෙතන මේ ගාන දීලා තියෙන්නේ 4 ඍණ 5
8 දැන් මෙතන මම කිව්ව සංඛ්‍යාවල කිසිම ලකුණක් නැත්නම් එතන ලකුණ මොකද්ද? ධන. ධන ලකුණ තමයි තියෙන්නේ. ඍණ 2 ඊළඟට බිංදු. ඍණ 2 බිංදු. ඊළඟට මොකද්ද අපෙන් අහන්නේ ආරෝහණ පිළිවෙලට. ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳන් වැඩි එක. ඒක මතක තියාගන්න කොහොමද? ආරෝහණ කියන වචනේ අපුරු තියෙන 4යිනේ. 1යි 2යි 3යි 4යි. ඒත් අවරෝහණ කියන එක අපුරු කීයක් තියෙන්නේ? 5ක් තියෙන්නේ. දැන් කොහොම මතක තියාගන්න ඕනේ නැහැ දැන් අර. අවරෝහණ එකේ මේකේ 5ක් තියෙනවා. දැන් මේක කුඩා අපුරු ප්‍රමාණය කුඩා එකේ ඉඳන් විශාල එකට තමයි මෙතන හදන්න ඕනේ. දැන් මෙතන විශාල එකේ ඉඳන් විශාල එකේ ඉඳන් කුඩා එකට තමයි හදන්න ඕනේ. මම කියන්නේ ඔය ලේසි මතක තියාගන්න පුළුවන් විදිය. මෙතනින් අඩුවක් කියලා කවුද සංඛ්‍යා රේඛාවෙන් හිතුණා ලේසි. දැන් කට්ටිය හිතන්න පුළුවන් ඍණ 5 මේ විශාල ඍණ දෙකට වඩා ගන්න නැහැ. ඍණ සංඛ්‍යාව වලින් එයාගේ සංඛ්‍යාත්මකකයේ වැඩි වෙනකොට එයා තමයි කුඩා. එතකොට මෙතේ කුඩාම අගේ වෙනවා ඍණ 5. ඊළඟට ඍණ 2. ඊළඟට බිංදුව, ඊළඟට 4, ඊළඟට 8. ධන සංඛ්‍යාව වලින් නම් සංඛ්‍යාත්මක වැඩි අගේ වැඩි එක්කෙනා තමයි වැඩි සංඛ්‍යාව වෙන්නේ. ඒ ඍණ සංඛ්‍යාව වල එහෙම වෙන්නේ නැහැ. ඍණ එක්කෙනා තමයි ඍණ අගේ වැඩි නම් එයා තමයි කුඩාම වෙන්නේ. ඍණ 5, ඍණ 2, බිංදුව 4, 8. ඔබ තමයි. ඔන්න ඒකත් හරි. එහෙනම් අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට එන්න. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කෝණ නම් කිරීමේදී ඔබ සද්දවල භාවිතක ස්ථාන පුරවන්නේ කියලා තමයි තියෙන්නේ. අපි යමු. ශීර්ෂය. මෙතන පොඩි වගුවක් තියෙන. ශීර්ෂය, බාහුව. ඊළඟ එක තියෙන කෝණය කියලා. ඊළඟට තියෙන ශීර්ෂය කියලා දාලා A, Q. ඊළඟට බාහුව දීලා තියෙන B, A, AC. අපෙන් අහන කෝණය මොකක්ද කියලා. පට්ටලේ සී. දැන් මේකේ ශීර්ෂය A නම්, බාහුව B, A, AC නම් මේකේ කෝණය මොකද්ද වෙන්න ඕනේ? BAC. අපි හොඳ වැඩියා. මේකේ මෙතන හිස්තැන දීලා. දැන් මෙතන හිස්තැන තිබ්බ මේකේ මෙතන PQR කියලා දීලා. දැන් මෙතන බාහුව දෙක මොකද්ද වෙන්නේ? ඔහොම තියෙනවා නම් PQR ශීර්ෂය Q වෙලා බාහුව දෙක වෙනවා PQ සහ QR. PQ සහ QR. මම දෝදේ මේවා මාරු නැහැ. ඊළඟට තියෙන භාග එකතු කිරීම. ඊළඟට වීඩියෝ එකක් බලන්නකොට මේකත් ලේසි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මේක කියවනේ 5න් 2 කියලා. දැන් භාග සංඛ්‍යාව කොහොම ලියන්නත් පුළුවන්. මේව ලියන්නත් පුළුවන් නැත්නම් මේකම අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් මේකම අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් මේකම අපිට නිකන් මෙහෙම ලියන්නත් පුළුවන්. අපි මෙහෙම ලියන්නේ. දැන් මම නම් මේ විදිහට තමයි වැඩිපුර ලියෙන්නේ. දැන් මේ වගේ නම් ලියෙන්නේ නැහැ ගොඩක් දුරට. ඔය ක්‍රම හතරටම ලියන්න පුළුවන්. මෙතන දීලා තියෙන 5න් 2 එකතු කිරීම 5න් 1 කියලා. 5න් 2 එකතු කිරීම 5න් 1. ඉතින් ඔයාලා බලන්න මේකේ පොදු හරය බලන්න. අපි ඕන භාගයක මේකට කියනවා හරය කියලා. මේකට කියනවා ලවය කියලා. හරය මේ දෙකේම සමානයි නේද? yes. එහෙනම් අපි එකක් විතර පොදු හරය ලියාගමු. උඩ තියෙන දෙක එකතු කරලා සම. දෙකෙන් එකක් දෙකට එකක් එකතු කරාම 3යි. ඒතර උත්තරේ එන්නේ 5න් 3. 18. ඒකේ තියෙන බෙදීමක්. ඔන්න බෙදීමක් දීලා මෙතන 10 දීලා තියෙනවා. මෙතන කොටක් දීලා තියෙනවා. මෙතන 5 දීලා තියෙනවා. මෙතන 2 කියලා දීලා තියෙනවා. මෙතන තව කොටක් දීලා තියෙනවා. ආපහු 10 කියලා දීලා මෙතන බිංදුව දාලා දෙනවා. ආපහු මෙතන බිංදුව එකක් කරන් ගන්න තියෙනවා. මෙතන 5 තියෙනවා. මෙතන උත්තරේ 3 කියලා. බැලන්ස් එක 3යි. අපෙන් ස්ටැම්ප් පුරවන්න එක තියෙනවා. අපි කරමුනේ. කොහොමද? මෙහෙම දැන් අපි 5න් මෙතන දෙන්නේ 10ට මොකද මේ තියෙන්නේ? බලන්න 10ට 5ව 2යි 10යි එතන බිංදුවයි. දැන් මෙතන හොඳට බලන්න ඕනේ. මෙතන මේ 5යි කියලා ඇවිල්ලා තියෙනවා. නේ? හොඳට 5යි කියලා ඇවිල්ලා තියෙනවනේ. එතන කොහොමද අපි හිතන්නේ? මේකේ දත්ත දීලා තියෙන්නේ තොච්චරයි. මෙතන 3යි කියලා දීලා තියෙනවනේ. ඔන්න වැඩේ. ඔන්න වැඩේ. මෙතන 3යි කියලා දීලා. එතන මෙතනින් අපි අඩු කිරීමක් නේ කරන්නේ. එතන මෙතනින් අඩු කිරීමක් මෙතන 3 එනවා කියන්නේ මෙතන තියෙනවා 8. තියෙනවද කියන්නේ? 8න් 5ක් අඩු කරාම 3 එන්නේ. ඒතර බලන්න දැන් ඔන්න දැන් බැලන්ස් එක හරි. දැන් මෙතන තියෙන සංඛ්‍යාව තමයි සාමාන්‍ය මෙතනට ගේන්නේ. එහෙනම් මේ 8ම මම මෙතන ලියාගත්ත පාඩු නෑ. අවුලක් නෑ. ඒතකොට බලන්න 8ට 5 වගේද? 1යි. දැන් ඔන්න අපි මුලින්ම කරන්නේ 1ට නෑ 5 ඒවා 10ට 2යි 10යි ඉතිරි බිංදුවයි මේ 8 මෙතනට ගෙනාම 8ට 5 ඒවා 1යි 5යි ඉතුරු 3යි. එනෝම උත්තරයක් තමයි එන්නේ. ආන්න වෙයි. ඒකක් බලන්න යනකොට ලේසි. ඒකක් බලන්න යනකොට ලේසි. මම මේක ඉක්මනට කරනවද මේ ලොකු දේවල් නෙමෙයි. ඔයාලට මේව ලොකු දේවල් නෙමෙයි. මේ මොන ලස්සන මේව. මේව පස්ස නෙමෙයි. තරංගයයි එන ලේසිය. ඔන්න ඊළඟ එක නිකන් නොයි වගේ නිකන් මකුළු දලක් වගේ එකක් තියෙනවා. මකුළු දල නෙවෙයි නිකන් අර මේ
වෙනස් වැඩි දීලා මෙතන A කියලා දීලා තියෙනවා. මෙතන B C D E කියලා දීලා තියෙනවා. පහත දැක්වෙන රූපසර අනුව ඒ අඩංගු සුළු කෝණ සංඛ්‍යාව කීයද කියලා අහනවා. මේක මරු ප්‍රශ්න. මම ලියන්න මොකද ඔන්න ඕක 1. මේක 2යි. මේක 3යි. ඉතින් මේක ගත්තම 4යි. හරිද? ඉතින් මේක ගන්නකොට 5යි. තව නැද්ද? තියෙනවා. මේ තියෙන ලොකු මේක ගන්නකොට 6යි. කීයක් තියෙන සුළු කෝණ දෙක? 6ක් තියෙනවා. බලන්න මට තාම ඉස්සුන එකක් තියෙනවද කියලා. 1යි 2යි 3යි ඊළඟට මේ දෙක මල්ලලා 4යි මේ දෙක මල්ලලා 5යි තව නෑනේ ඊළඟට මේ තුන මල්ලලා 6යි එහෙනම් මේක සුළු කෝණ කීයක් තියෙනවද 6ක් තියෙනවා අවසාන ප්‍රශ්නේ දීලා තියෙනවා සංඛ්‍යාවක සාධක සෙවීම සඳහා භාවිත අසම්පූර්ණ සාධක දෙකල ඒකේ තියෙන මෙහෙමයි ඔන්න ඔයගේ කොටක් කොහොම දීලා මෙතන දීලා ඔන්න මේක කොට්ට ඇතුලේ 3 කියලා ලියලා මෙතන ලියලා තියෙන ආපු කොටක් ඔන්න ඔහම ඇදලා 12 කියලා මේක ආපු නැවතවරක් ඔන්නම කොටු දෙකකට ඔහම බෙදලා තියෙනවා මේ දෙකේ මෙතන 2 කියලා දීලා තියෙනවා හරිද මෙතන 2 කියලා දීලා අපෙන් අර හිස්තැන් පුරවන්නේ කියලා තමයි කියන්නේ මොකද්ද කියන්නේ සංඛ්‍යාව සාධක සෙවීම සඳහා භාවිත කළ අසම්පූර්ණ සටහනක් තියෙනවා හිස්තැන් සම්පූර්ණ කරන්න තමයි කියන්නේ බොහොම හොඳයි දැන් මෙහෙමයි මේ 12 3යි කියන සංඛ්‍යා දෙකේම 12 3 කියන ඒ සාධක දෙකම තියෙන සංඛ්‍යාවක් අපි මෙතන ලියන්න ඕනේ. ඒතකොට අපිට ලියන්න පුළුවන් 12ට වැඩි 24 වගේ එකක් ලියන්න පුළුවන්. 24. මම මෙතන දාන්න 24 කියලා. ඒක කොහොමද හොයන්නේ? ඒ කියන්නේ මෙහෙම දැන් මේ 12 3 කියන එක කියන්නේ කුඩා පුදු ගුණාකාරයේ වුණ වැඩේ ඒකට. ඒතර වැඩේ ඒකට 3 12 මේ දෙකම දෙකෙන් බෙදෙන්න තියෙන අපි 3ෙන් බෙදමු. 1යි 4යි. මේක කුඩා මේ පොළොයි දෙකෙන් බෙදෙන්නේ නැහැ. මෙතන 1යි මෙතන 12 3ෙම 4යි. එතකොට මෙතන ඉන්නේ කුඩා පොදු ගුණාකාරය. එතකොට එන්නේ 12 කියලා. එතකොට ඒක ගන්න බෑ. පොදම වැඩේ තමයි එහෙම ගන්න බෑ. වඩා හිතලා තමයි කරන්න වෙන්නේ. මොකද දන්නේ? දැන් ඒක කුඩා පොදු ගුණාකාරය ගත්තම හරියද? මේ 3යි 12 කුඩා පොදු ගුණාකාරය 12නේ වෙන්න ඕනේ. එතකොට එහෙම ගන්නකොට ගන්න බෑ. ඔයා හිතන්න ඕනේ මෙහෙමයි. 3යි 12යි කියන සංඛ්‍යා දෙකම එම සංඛ්‍යාව සාධකයක් වෙන්න ඕනේ. එතකොට මේ මට හිතුණා දැන් මේ දැන් ඒතර 12ට අඩු වෙන්නත් බෑ 12 වෙන්නත් බෑ තේරෙනවද කියන්නේ ඇයි 12 වෙන්න බැරි නෑ 12 වෙන්නත් පුළුවන් ඇයි එන හොදම දේ කියන්නේ මෙතන 12 දැම්ම නම් වැඩේ හරිනේ දැන් මාත් මේක අලුතෙන් හිතන්නේ මේ මෙතන පොඩ්ඩක් හිතන දෙයක් තියෙනවා හරිද මමත් හිතනවා 12 ඇයි දැන් 3යි 12යි 12 සාධකයක් නේද ඔව් බලන්න 12 කියන සංඛ්‍යාව මට 1 12 කියලා ලියන්න පුළුවන් මට 12 කියන 3 වරක් 4 කියලා ලියන්න පුළුවන්. ඒත් 12 කියන සංඛ්‍යාව 12 3 කියන්නේ සාධක දෙකක් තමයි. ඒ 12 ලියන්න පුළුවන් කුඩා පොදු ගුණාකාරය ගන්න ඒකෙන් හොයන්න පුළුවන්. දැන් ආපහු මෙතන 12න් පස්සේ 12 එක සාධකයක් දෙක. තව සාධක ගොඩක් තියෙනවා. මම 6 වගේ ගන්නවා. දැන් එක කියන එක ගන්නත් පුළුවන් මෙතනට. නැවතලා නේද 3 ගන්නත් පුළුවන්. ওই වගේ ප්‍රශ්නයක් තමයි ඔකේ තියෙන්නේ. බලනකොට ඒකත් දෙස්. නේද? ඔන්න ඔක එකක් තමයි තියෙන්නේ. සාධක සෙවීම සඳහා සංඛ්‍යාවක සාධක සෙවීම සඳහා මේ එකක් තමයි ඔය අහලා තියෙන්නේ. ඔව්. අසම්පූර්ණ උපසටහනක් ඔන්නම තමයි කම්ප්ලීට් වෙන්න ඕන. ඊළඟට දෙවෙනි කොටස වෙන වීඩියෝ එකේ